අසංකයේ මේ මවට ෆිෂ් ඔයිල් එකක් බොන්න වෙලා තියෙන්නේ. මේ මම මේ ගැන මුකුත් දන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඉතින් මට පොඩ්ඩක් මේ ගැන විස්තරයක් කියලා දෙන්න. දැන් ඔය ෆිෂ් ඔයිල් එක අරගෙන තියෙන්නේ ඉතින් ගන්න කලින් බැලුවේ නැද්ද මේක? අනේ ආයේ මට ගත්තට ඉතින් දන්නේ හැටි ඉතින් දන්නේ නැහැ. මම කියලා දෙන්නම් ෆිෂ් ඔයිල් එකක් හරියට තෝරගන්නේ කොහොමද කියලා. හරිද? ෆිෂ් ඔයිල් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයට අවශ්‍ය ඔමෙගා 3 ලබා ගන්න එක. ඔමෙගා 3 කියන මේ දම්ලේ ලබා ගන්න එක. එතකොට මේකේ ඔමෙගා 3 එකේ තව තියෙනවා ඔමෙගා 3, ඔමෙගා 6, 9 මේ වගේ තියෙනවා. හැබැයි ඔමෙගා 3 එකේ මේකේ අඩංගු වෙනවා තවත් මේ දම්ල වර්ග දෙකක්. ඒ තමයි EPA කියන්නේ. EPA අඩංගු වෙනවා. ඊට අමතරව DHA කියලා තවත් සංඝටකයක් අඩංගු වෙනවා. මෙන්න මේ දෙක තමයි ෆිෂ් ඔයිල් එකකින් අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ෆිෂ් ඔයිල් එකක් තෝරගන්නකොට EPA කියන ඇසිඩ් එකයි DHA කියන ඇසිඩ් එකයි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසකට අපි මිලිග්‍රෑම් 200 ඉඳලා 1000ක් වෙනකන් වගේ අපි පාවිච්චි කරනවා. එතකොට මේ දෙකේ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෛනිකව ගන්න ප්‍රමාණය මේකේ කොච්චරක් අපි කරල් විදිහට ගන්න ඕනද කියන එක අපි දැනුවත් වෙන්න නම් මේ අඩංගු සංඝටක ගැන අපේ අවධානය තියෙන්න ඕන. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව තමයි අපි ෆිෂ් ඔයිල් එකේ වර්ගය තෝරගන්න ඕන. දැන් ඕක බොනකොට මොනවා හරි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනද? ඒ කියන්නේ කන බොන විදිහින් හරි ඔව් දැන් ෆිෂ් ඔයිල් එකක් ගන්නකොට ගොඩක් අය අපිත් එක්ක කතා කරලා තියෙනවා ෆිෂ් ඔයිල් ගන්න. ඔයා විතරක් නෙමෙයි. ඒතකොට ෆිෂ් ඔයිල් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් කෙනෙක් ගන්නවා උදේ නැගිට ගමන් හිස් කොට ගන්නවා. එතකොට එයා බලාපොරොත්තු වෙනවා මේක ඇඟට හොඳින් අවශ්‍ය උරා ගනී කියලා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ අර විටින් විට එනවා මේ අපේ උගුරට එනවා නිකන් මාළු රහක්. අපි කියන්නේ අර සිනි ගතියක් ඔය නිකන් එහෙම අපේ උගුරට එන්න ගන්නවා. ඒක නිසා මතක තියාගන්න දැන් මේක මේ දම්ලයක්නේ. මේ දෙවනේ මේකේ තියෙන්නේ. එතකොට අපේ උදරේ මේදය වැඩිපුර තෙල් ගතිය වැඩිපුර තියෙනකොට මේක හොඳින් උරා ගැනීම සිද්ධ වෙනවා. මේක දිය වෙලා හොඳින් උරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට අපි මේක ගන්න ඕන සාමාන්‍යයෙන් කෑමට පස්සේ. එහෙම නැත්නම් කෑමත් එක්ක. ඒතකොට කෑමට කලින් ගන්න එපා. හිස් බඩ ගන්න එපා. කෑමට පස්සේ ගන්න. ඒ කෑමේ අර තියෙන මේදය එහෙම නැත්නම් තෙල් ගතියත් එක්ක මේක හොඳින් දිය වෙලා ශරීරයට උරා ගැනීම සිද්ධ වෙනවා. ඇත්තටම එතකොට ෆිෂ් ඔයිල් එකකින් මොනවාදයි අපිට ලැබෙන වාසි? වාසි ගොඩක් තියෙනවා. හරිද? හොඳම ප්‍රශ්නේ ඔය ඇහුවේ. දැන් අපි ෆිෂ් ඔයිල් එකක් ගන්න මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට එහෙම බලාපොරොත්තු වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. එක් පළවෙනි දේ තමයි මොලේ ක්‍රියාකාරීත්වයට මේ ඔමේගා 3 අත්‍යවශ්‍යයි. එතකොට මේ ඔමේගා 3 අවශ්‍යතාවය ෆිෂ් ඔයිල් එකෙන් අපිට ලැබෙනවා. හරි? එතකොට මොලේ ස්නායු වල ක්‍රියාකාරීත්වයට මේක ඉතාමත්ම උපකාරයක්. ඊට අමතරව ඇස් පෙනීම සඳහා ඇස්වල ඒ පෙනීමට ගොඩක් වැදගත් ඔමෙගා 3 එක. ඊට අමතරව අපිට හැමේ රැලි වැටෙන ගතිය නැති කරලා දාලා තරුණ පෙනුමක් අපිට ලබා දීම මේකෙන් වෙනවා. ඊට අමතරව දැන් ශරීරයේ තියෙනවා අපිට හෘදයාබාධ තත්ත්වයන් එහෙම ඇති වෙන්න හේතු වෙන අහිතකර කොලෙස්ටරෝල් වර්ග. එතකොට මේ අහිතකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරලා දාලා හිතකර කොලෙස්ටරෝල් අපේ ශරීරයට ලබා දීම මේකෙන් වෙනවා. තවත් එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියමුකෝ කෙනෙක්ගේ බඩ ඉස්සරහට ඇවිල්ලා ඉන වටේ බේරෙනවා. අර අපි කියන්නේ ටයර් වගේ කියලා. එතකොට මේ උදරයේ තැම්පත් වෙච්ච ඒ වගේ වින වටේ තියෙන මේ අනවශ්‍ය මේදය අයින් කරලා දාන එක මේකෙන් වෙනවා. ඊට අමතරව ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙන්න මේක හේතු වෙනවා. ඒ වගේ ගොඩාක් අපිට ප්‍රයෝජන ෆිෂ් ඔයිල් එකේ තියෙනවා. එතකොට මට ඉක්මනට වගේ ඕකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් දවසෙන් දෙකකින් වගේ. නැත්නම් කාලයක් ඉන්න වෙනවද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ නේද? දැන් ගොඩක් අය බෙහෙතක් බීලා මොනවා හරි ක්‍රීම් එකක් ගාලා නේද? බලන්නේ දවසින් දෙකකින් කොහොම හරි මේ Tamanට මේකෙන් සහනයක් ගන්න.
දැන් ෆිෂ් ඔයිල් එකක් එහෙම එකපාරටම ඔයාට ඔය කියන දේවල් ටික ලබා ගන්න නම් බෑ. හැබැයි මාස 3ක් මාස 6ක් සමහර විට මාස 9ක වගේ කාලයක් මේක අපි කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ එක දිගට ෆිෂ් ඔයිල් එක ගන්න ඕන. සාමාන්‍යයෙන් දවසකට උපරිමය ග්‍රෑම් 3ක් වගේ වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕක පාවිච්චි කරනකොට දැන් ඉහළ මාත්‍රා, ඒ කියන්නේ උපරිම ප්‍රමාණයට වගේ පාවිච්චි කරනකොට බලන්න ඕනේ ඒ කෙනා මේ අර ලේ තුනී වෙන්න ගන්න බෙහෙත් තියෙන්නේ. ඔය වෝපරින්, ඇස්ප්‍රින්, ඊට පස්සේ ක්ලොපිඩෝග්‍රිල් වගේ බෙහෙත් තියෙනවනේ. ඒ බෙහෙත් ගන්න කෙනෙක්ද කියලා. මේක මම මේ කියන්නේ දැන් ඔයාලට මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ ඉහළ මාත්‍රා ගන්න අයට දැන් ඔයා එහෙම මිලිග්‍රෑම් ගාණක් ගන්නෙ නැහැනේ දවසකට. දැන් මේකේ තියෙන විදිහට. එතකොට ඒ ඉහළ මාත්‍රා කියන්නේ ග්‍රෑම් 3ක් වගේ ගන්න කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම එයාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න ඕන. මොකද එයා දැනටමත් ලේ තුනී වෙන බෙහෙත් ගන්න කෙනෙක්. හරිද? එතකොට ලේ තුනී වෙන බෙහෙත් ගන්න අය මේ ෆිෂ් ඔයිල් කරල් වලින් වැඩි ප්‍රමාණයක් දවසකට පාවිච්චි කරනවා. එයා ගන්නවා මොකද ලේ තුනී වෙන ස්වභාවය වැඩි වෙනවා ෆිෂ් ඔයිල් වල. මේ ෆිෂ් ඔයිල් ඉහළ මාත්‍රාවක් ගන්නකොට අර වගේ බෙහෙත් එක්ක. ඒක නිසා ඒගොල්ලෝ අර ඔපරේෂන් එකක් කරන්න කලින් තමන්ගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනේ මෙහෙම එකක් ගන්නවා කියලා. එම කරන්න ඕනේ. පුතයි මේ ෆිෂ් ඔයිල් එක හැමෝටම ගන්න පුළුවන්ද? ෆිෂ් ඔයිල් එක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට බාල මහලු කුඩා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. එතකොට මේකෙදී සැලකිලිමත් වෙන්න ඕන අර මම අර කලින් කියපු ඉහළ ෆිෂ් ඔයිල් මාත්‍රාවක් ගන්න කෙනෙක් විශේෂයෙන්ම ඔය ලේ තුනී වෙන බෙහෙත් ගන්න ඕන නම් අන්න ඒ වගේ අය සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව දැන් මාළු ඇලර්ජික් අය ඉන්නවනේ. මාළු කනකොට ආසාත්මිකත ඇති වෙන්න පුළුවන් අය. ඒගොල්ලොත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇත්තටම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන මේක ගන්නවා නම් හොඳයි. දැන් සමහර අය ඉන්නවා වෙජිටේරියන් අයනේ. ඒගොල්ලෝ මස් මාළු ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ෆිෂ් ඔයිල් එක ගන්නත් කැමති නැහැ. ඒතකොට ඒ වගේ අයට ඔමෙගා 3 අවශ්‍යතාවය ගන්න ශාක වලින් ශාක නිෂ්පාදන තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඔය හනට වලින් ගන්න ඒ නිෂ්පාදන තියෙනවා. ඊට අමතරව ඇල්ගි තෙල්. ඒ වගේ මේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වෙළඳ පොලේ ගන්න පුළුවන් මේ ඔමෙගා 3 අවශ්‍යතාවය සඳහා අතිරේකයක් විදිහට ඒ වගේ විවිධ නිෂ්පාදන තියෙනවා මේ වෙජිටේරියන් කට්ටියට. ඒක නිසා ඒගොල්ලොත් මේක ගැන ඔමෙගා 3 ගැන ඒගොල්ලෝ අතිරේකයක්කින් ඒක ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක ගැටලුවක් නෑ. ඊට අමතරව ස්වභාවික ආහාර තියෙනවා මාළු වර්ග ඒ වගේ. ඉතින් මේක ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් තමන්ගේ ඔමෙගා 3 අවශ්‍යතාවය සපුර ගන්න එහෙම ඒ වගේ ආහාර ස්වභාවික ආහාර ලබා ගන්න පුළුවන්. එතකොට අයියේ මේ ගැබිනි මව්වරුන්ට, කේදෙන මව්වරුන්ට ෆිෂ් ඔයිල් එක ගන්න පුළුවන්ද? දැන් ෆිෂ් ඔයිල් එකේ ඔමෙගා 3 තියෙනවා ශරීරයෙන් ගන්න එකේ. එතකොට ඒක දරුවගේ කලලය වර්ධනයට ඔය අවශ්‍ය කාලයට කලින් ඉපදෙනවනේ. ඒ වගේ අවදානම් වලින් ආරක්ෂා කරගන්න. ගොඩක් වෙලාවට මේ කිරිදෙන මව්වරුන්ට ඒ වගේම ගැබිනි මව්වරුන්ට ඒක සුදුසුයි. එහෙනම් ඉතින් බෙහෙත් එක හරියට මේක පාවිච්චි කරන්න.